කොහොමද ප්‍රියා ඩේලි ව්ලොග් කියන මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. යාළුවනේ අද මේ මාසෙ 30 වෙනිදා ලංකාවාසී බෞද්ධයන්ට මෙන්ම ලෝකවාසී බෞද්ධයන්ටද අද සුවිශේෂී වැදගත් දිනයක්. ඔයාලා හැමෝම දන්නවනේ අද සිදුවත් බෝසතාණන් වහන්සේගේ ඉපදීම, සිදුවත් අවසානන්ගේ බුදුවීම, අප මහා තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිදු වූයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනයක යාළුවනේ. මුළු පරිසරයම මේ තෙමඟුල සමරන්න ලෑස්ති වෙලා. වැහිබර කාලගුණයක් පැවති කලින් දවස්වල මෙන්න ඔය යාළුවනේ අද කුරුල්ලන්ගේ කිචිපිචි නාදයත් එක්ක තමයි මම අද වෙසක් සැමරුවේ. යාළුවනේ මං අද වෙසක් සැමරුවේ ගෙදරමයි. උදෙන්ම නැගිටලා මූණ සෝදලා බුදුගෙයි හොඳට පිරිසිදු කළා මම අද වෙසක් සමරන්න පටන් ගත්තා. උදෙන්ම නැගිටලා අප මහා තථාගත අමාමෑණී තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සද්ධා සිතෙන් උදෑසන පූජාවන් මේ ආකාරයෙන් ලෑස්ති කරා. සුවඳ පැන්, බෙහෙත්, ගිලන්පස, පුෂ්පයන් ආදී නොයෙක් වූ පූජාවන් මම ශ්‍රද්ධා සිතින් පිළියෙල කරලා පූජා කරා. මේ තියෙන යාළුවනේ මම මේ පූජාවන් හොඳට පිරිසිදු කරලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න ලෑස්ති කරන ආකාරය. මේ තියෙන යාළුවනේ ගිලන්පස ලෑස්ති කරන ආකාරය. ඊට පස්සේ මං අප මහා තථාගත අමාමෑණී තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ට මම ශ්‍රද්ධාවෙන් පිළියෙල කරගත්තා වූ මේ පූජාවන් පූජා කරන්න තමයි යාළුවනේ මේ ලෑස්ති වෙන්නේ. යාළුවනේ සිල් ගන්න එක වැරද්දක් නෙවෙයි. එහෙත් යාළුවනේ සිල් රෙද්ද තමන්ගේ කරට දාගත්ත පළියට මිනිස්සෙක් සිල් ගත්තා වෙන්නේ නෑ නේද? මම බොහෝ දුරට සිල් ගන්නවා අඩුයි. නමුත් යාළුවනේ මගේ හිතේ ශ්‍රද්ධාව පිරීලා. ඒක මම දන්නවා. මිනිස්සෙක්ගේ හිත රිද්දලා වචනයක් කියන්න තරම්වත් මගේ හිත පොහොසත් නෑ. පන්සලකට ගිය පළියට වෙසක් සමරන්න පුළුවන්ද? බැහැ නේද? පන්සලකට යන්නේ එක්ක අපේ හිතේ වෛරය තියාගෙන, නැත්නම් අපේ හිතේ කුහකකම, දුෂ්ටකම, ඊර්ෂ්‍යාව තියාගෙන. එහෙම තියලා පන්සල් ගිහිල්ලා වැඳ පුදා ගත්තාට වැඩක් නැහැ නේද යාළුවනේ? තමන්ගේ ගෙදරම ඊටාම ශ්‍රද්ධාවෙන් පිරිසුදුවට මේ ආකාරයෙන් තමන්ට හැකි පමණින් බුදුහාමුදුරුවන්ට යම් කිසි දෙයක් එක මලක් හරි පූජා කරා කියන්නේ ඒක ලොකු පිනක්. ඉස්සෙල්ලාම තම ශරීරය නෙවෙයි යාළුවනේ පිරිසිදු වෙන්න ඕනේ හිත. කොච්චර ලොකු පන්සල් වලට ගිහිල්ලා සිල් ගත්තත්, ලොකු මල් වට්ටි පූජා කරත් වැඩක් නෑ නේද? හිත පිරිසිදු නැත්තම්. මිනිස්සෙක්ගේ හිත රිද්දලා, මිනිස්සෙට කුහකකම්, දුෂ්ටකම්, ඊර්ෂ්‍යාකම් කරලා වෙසක් සමරන්න වැඩක් නෑ. තමන්ගේ ගෙදරින්ම තමන්ගේ හිතේ යහපත් සිතුවිලි තියාගෙන වෙසක් සමරනවා කියන්නේ අන්න යා හරිම බෞද්ධයෙක්. මං කියන කතාව ඇත්ත නේද යාළුවනේ?
මං ඉතින් මේ ආකාරයට පහන් සිළු පල්ලලා බුදුහාමුදුරුවන්ට ආලෝකය පූජා කරලා ඉල්ලුවේ ලෝකවාසී මෙන්ම ලංකාවාසී සියලුම බෞද්ධයන් නිදුක් නිරෝගී වෙන්න ඕනි කියලා. මතු ඉපදෙන මතු ආත්මෙන් මම බෞද්ධයෙකු වී ඉපදේවා කියලා. මගේ ජීවිතය මෙන්ම අපේ ගෙදර අයගේ ජීවිතය සාර්ථක කරලා දෙන්න කියලා. ඒ වගේම සීලූම ලංකාවාසී සීලූම බෞද්ධයන්ට මෙන්ම ලෝකවාසී සීලූම බෞද්ධයන්ගේ සිතුම් පැතුම් යහපත් සිතුම් පැතුම් අරමුණු ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා. සතුරෙකුට වුණත් මට සතුරුකම් කරන මට ඊර්ෂ්‍යාකම් කරන කෙනෙකුට වුණත් මගේ හිතේ මෛත්‍රිය ඇති වේවා කියලා. ඒක ඉතින් මම ගෙනියයි. ලොකුවට තොරන් ගහලා ලොකුවට ඒ දේවල් කියලා සුදු ඇඳගෙන හිතේ කුහකකම් ඉරිසියාකම් දුෂ්ටකම් තියාගෙන ඉන්නවට වඩා මගේ හිත පොහසත් මම ගෙදර මම සද්ධාවෙන් පිරිහෙර කරපු මේ පූජාව බුදුහාමුදුරන්ට සදහැසිතින් සද්ධාවෙන් පූජා වේවා පූජා වේවා පූජා වේවා කියලා පූජා කිරීම ගැන මම ගැන ගොඩාක් ආඩම්බරයි. මම මේ දැන් කරන්න යාළුවනේ දවල් සම්බුද්ධ පූජාව පූජා කරනවා. ඒකට ඉතින් මම විශේෂයෙන් රෝස මල් වතුර මං හරි මාසයි රෝස මල් පැන් වතුර පූජා කරනවා. ඊට පස්සේ බෙහෙත් ගිලම්පස ආදී නොඑක් පූජාවන් පූජා කරා. විශේෂයෙන් සම්බුද්ධ පූජාව පූජා කරා. මේ ආකාරයට තමයි යාළුවනේ මම ඒවා පූජාවල් හැත්ති කරේ. බලන්නකෝ මේ මම ගිලම්පසට කෝපි පූජා කරා. ඊට පස්සේ මේ තියෙන යාළුවනේ ඖෂධ පූජාවට පොල් පලා ටිකක් තම්බලා පූජා කරා. සම්බුද්ධ පූජාව මේ ආකාරයට පූජා කරා. ඔයාලත් මේ පූජාවට අත ගහලා නමස්කාර කරන්න. ඔයාලටත් ගොඩාක් පිනක් ලැබේ. මොකද මගේ හිතේ කුවක්කම ඉරිසියක් දුෂ්ටකම නැති හින්දා. ඒක මම දන්නවා. සුවඳදුම් පූජා කරලා මම ඉල්ලුවේ යාළුවනේ මගේ ජීවිතේ සුවඳවත් කරලා දෙන්න කියලා. යාළුවනේ ඔයාලා කවදාවත් කෙනෙක්ගේ හිත රිද්දන්න හිතන්නවත් එපා. මොකද ඒක කියන්න බැරි තරම් පාපයක්. කවදාවත් මිනිස්සෙක්ගේ හිත රිද්දන්න එපා. බෞද්ධ ධර්මය අනුව යනවා නම් බුදුදහම අනුව යනවා නම් අපමහා තථාගත මහමෑණි තිලෝකුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලොවට හඳුන්වා දුන් ඒ ධර්මයේ අනුව යනවා නම් කිසිම කෙනෙකුට කිසිම සත්වයකට හිංසා කරන්න පීඩා කරන්න කරදර කරන්න හිත රිද්දන්න කිසිම අයිතියක් නැහැ. අවිහිංසාවාදය ඔයාලා තේරුම් අරගෙන ඒ විදිහට ජීවත් වෙන්න. යාළුවනේ මේ තියෙන්නේ මම රාත්‍රියේ මම වෙසක් සමරපු ආකාරය. හස්බන්ඩ් ආවා වස්සලා එයා එනකොට තමයි මේ ටික අරන් බකට් බලුක් පැල් ටික ගෙනල්ලා අපිට පුළුවන් විදිහට අපි බුදුහාමුදුරුවන්ට මේ ආලෝකය පූජා කරා. තොරන්නම් ගහන්න තරම් අපිට වත්කමක් නෑ. ඒවට අපිට පුළුවන් විදිහට අපි මේ ආකාරයට පූජා කරා. මම ඉතින් බුදුගේ ඉස්සරහා තියෙන මේ පොකුණි පහනක් පූජා කරලා තිබ්බා. කාරිම ලස්සනයි. නේද යාළුවනේ? එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා ශ්‍රද්ධාවෙන් මගේ මේ වීඩියෝ එක බලන්නකෝ. බලලා මම කියපු දේවල් නැත්තනම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. වැදගත් channel එකක් කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. ඔයාලා ශ්‍රද්ධාවෙන් වෙසක් සමරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔයාලට බුදු සරණයි.